හයි හයි වරදින්නතුව රසම රසට චොප්සි එකක් හදමුද චූටිම චූටි රසක් තියෙනවා වීඩියෝ එක දිගටම බලන් ඉන්න. ඔන්න මම මේ චොප්සි එක හදන්න පාවිච්චි කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මෙතන මෙන්ෂන් කරලා තියන්නම්. ඔයාලා ඒකත් හිමිහිට බලන්නකෝ. මම මුලින්ම කරේ එළවලු ටික පොඩි කෑලි වලට කපලා තම්බ ගත්තා. මම මේකට චිකන් එකතු කරගනිද්දි චිකන් ටික පොඩ්ඩක් තම්බලා තමයි අරගත්තේ. ඔයාලා කැමති නම් මේකට මාළු, ඉස්සෝ, දැල්ලෝ ඒ ඕනම දෙයක් එකතු කරගන්නත් පුළුවන්. එකතු කරගෙන තව රස වැඩි කරගන්න පුළුවන් ඉතින්. ඔන්න ඊට පස්සේ පෑන් එක ලිපේ තියලා මේකට මම එකතු කරගත්තේ බටර් ඔයිල් චුට්ටක්. ඔයාලට බටර් ඔයිල් නැත්නම් පොල් තෙල් උනත් එකතු කරගන්න පුළුවන්. ඒ ටික එකතු කරගෙන ඉඟුරු සුදු ලුණු කරපිංච ටික හොඳට දැදීගෙන එනකොට කොටු හැඩයට කපා ගන්න පුළුවන් ටිකයි මෂ්රූම් ටිකයි මම එකතු කරගන්නවා. ඒක මෙන්න මේ විදියට තෙලේ චුට්ටක් පැදුනට පස්සේ මම මේකට එකතු කරගත්තා. මම තම්බ ගනපු අල ටික, ඒ වගේම කැරට් ටික, චිකන් ටික, බෙදලා ගනපු චිකන් ටික, ඒ වගේම තව මම මේකට එකතු කරගත්තනේ සොසේජස්. මේ ඔක්කොම ටික දාලා හොඳට කලවම් කරගන්න. මතක තියාගන්න ගෝව ටිකයි බොන්ජ් ටිකයි ඉස්සෙල්ලාම දාගන්න එපා. එතකොට ඒකේ ලස්සන පාට නැති වෙනවනේ. ඒ නිසා ඒක දාගන්න එපා. මේ ද්‍රව්‍ය ටික දාලා හොඳට මේක කලවම් කරගන්න. ඔන්න ඊට පස්සේ මේකට සෝයි සෝස් චුට්ටක්, ඒ වගේම ඔයිස්ටර් සෝස්, ලුණු එකතු කරගන්න ඕන. අමතක කරන්න එපා ලුණු එකතු කරගනිද්දි රස බලලා ලුණු එකතු කරගන්න. නැත්නම් ලුණු වැඩි වෙයි. මොකද අපි එළවලු තම්බ ගනිද්දිත් ලුණු දාගත්තනේ. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕන. ඔන්න මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩුවෙන් හදන්න, නැත්නම් චොප්සි එක පිච්චිලා යයි. ඊට පස්සේ මම මේකට එකතු කරගත්තා ගම්මිරිස් චුට්ටක්. ඔයාලගේ රස අනුව එකත් එකතු කරගන්න. ඊට පස්සේ තමයි මම මේකට ගෝව ටිකයි බොන්ජි ටිකයි එකතු කරගත්තේ. ඔන්න ඒක තමයි ටිප් එක. මොකද නැත්නම් බොන්ජි වලයි ගෝව වලයි ලස්සන පාට නැති වෙනවනේ. ඒක හොඳට එකතු කරගෙන අපි හදාගන්නපු කෝන් ෆ්ලවර් මිශ්‍රණයෙන් චුට්ටක් මේකට එකතු කරලා කලවම් කරන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේ තියෙන මං හදපු රසම රස චොප්සි එක. ඔයාලත් හදලා බලන්න. මේක හරිම ලස්සනට රසට ඒ වගේම දැක්කම ආස හිතෙන විදියට තියෙනවා. ඔයාලා try